आशा वही माथे සිත් සංකා නිවී යයි මෙදා සංසාරිනී මගේ. Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක වෙනස්ම vlog එකක්. අපි බලමු මොකක්ද vlog එක කියලා. අපි මේ ලෑස්ති වෙන්නේ අපේ ආකිගේ බ්‍රයිඩ්වී පාටි එකට. ඉතින් අපි මේ ඩෙකොරේෂන් කරන ගමන් තමයි ඉන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. නිල්ලාසේ පාවී කඩදාසියක්සේ යන්නම් සීමා. අපි දැන් සෑන්ඩ්විච් එක හදන පේස්ට් එක හදන ගමන් ඉන්නේ. පුංචි තමයි හදන්නේ. ඉතින් මේක හදලා ඉවර වෙලා සෑන්ඩ්විච් එකයි පොප්කෝර්න් එක විතරයි හදන්න තියෙන්නේ. දැන් අපි සෑන්ඩ්විච් එක හදනවා. ඉතුරු ඔක්කොම ටික රෙඩි. ඉතින් මේක හදලා ඉවර වෙලා අපි හැමෙමු. විඳ ගන්න මේ ජීවිතේ මටම. ඉතින් සෑන්ඩ්විච් ටික හදලා ඉවරයි. ඊට පස්සේ මෙතන තියෙනවා කට්ලට් ටික තියෙනවා. ඒ ටික නම් අකිගේ ඔෆිස් එකේ යාළුවෝ ටිකක් තමයි අරන් එවිත් තිබ්බේ. ඒත් එක්ක මෙතන තියෙනවා ටිපි ටිප්ස් ටික. මෙතන මාෂ්මෙලෝස් ටික තියෙනවා. අකි වේෆර්ස් අරන් ඒවට චූටි ඩෙකෝ එකක් දාලා තිබ්බා. ඒත් එක්ක මෙතන මේ ටික හදලා ඉවරයි. අර අක්කිලා ඔයාලා දැක්ක වගේ ෆ්ලවර් බොකේ එකක් සහ කේක් එකක් ගෙනලා තිබ්බා. අක්කේ ඔෆිස් එකේ යාළුවා ටික එකතු වෙලා. ඉතින් මෙතන පේන්නේ කළුවරයි. ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක ඉස්සරහදී කේක් එක මොන වගේද කියලා. ඉතින් මං අර හැවට ටික බලද්දී මේ කටි මෙහි ඩෙකොරේෂන්ස් ටික කරගෙන යනවා. ඇත්තටම කිව්වොත් මෙහෙ නෙමෙයි මේක තියන්න හිටියේ පාටි එක ඒ බ්‍රයිඩ්ගේම ගෙදර. හැබැයි පොඩි හේතුවක් මත අපිට ප්ලේස් එක චේන්ජ් කරන්න ඕන. ඉතින් අපි ඉක්මනට මෙතන වැඩ ටික කරගෙන යනවා. අපි අපේ වැඩ ටික කරගන්න එකන් ඉතින් අපි චිටි බට්ටා මෙතන නා සෙල්ලම් කරනවා. ඔයාලා මේ වෙනකොටත් මෙයාලව දන්නවා. මෙයාව මොකද ගොඩක් ඒ වගේ ඔයාලා මෙයාව දැකලා තියෙනවා. නිල්ලාසේ පාවී කඩදාසියක්සේ යන්නම් සීමාමයින්කෝ. අක්කි එන ගමන් කියලා අපිට කෝල් එකක් ආවා. යා කැන්ඩි වල හිටියේ බ්‍රයිඩ්මේඩ්ස්ලා දෙන්නත් එක්ක ගියා ඒ කටේ සාරිස් ටික එහෙම ගේන්න. ඉතින් අපි දැන් ඉක්මනට කැමරි එක ගෙනල්ලා අපේ මේ ටේබල් එක මේ හරි ගස්සනවා. ඉතින් බලන්න ඉන්න කොහොමද කියලා. මේක හරිම ලස්සන තිබ්බා ටේබල් එක. ෆයිනල් ලුක් එක බලන්න ඉස්සරහට තියෙනවා. අපේ කේක් එක ගෙනාවා. මට ඇත්තටම කිව්වොත් මේ කේක් එක හදපු පේජ් එක මොකක්ද කියලා මට මතක නැහැ. මොකද අක්කිලා ගෙනල්ලා මට කිව්ව මට මතක නැහැ. කොහොම හරි කේක් එක හරිම රසට තිබ්බා. ඒ වගේම ගොඩක් ලස්සනයි. ඔයාලා බලන්න හරිම කියුට් කේක් එකක්. අපේ ලොකු අක්කගේ අයිඩියා එකක් තමයි ඒ කේක් ඩෙකොරේෂන් එක. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් යන්නම් සීමාමයින්කෝ. ඉතින් ෆයිනල් ලුක් එක තමයි මේක. දැන් අක්කි එනවා. ඉතින් මෙතනින් එහාට මම කතා කරන්නේ නැහැ. ඔයාලම රියැක්ෂන් එක බලන්න. සමගින් එන්න විඳ ගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී රැහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලාසේ පාවී කඩදාසියක්සේ යන්නම් සීමාමයින්කෝ. සංසාරේ මාගේ දෑතේ වෙලිලා මේ වගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳ ගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී රැහිනයක්
වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලාසේ පාවී කඩදාසියක් සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දෑතේ වෙලිලා මේ වාගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරියේ රැහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලාසේ පාවී කඩදාසියක් සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දෑතේ වෙලිලා මේ වාගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳගන්න මේ දැන් අක්කි මේක බලපු ගමන් දැනුනුත් අහලා මට කුටිත් කන්න මේ වැඩක් තමයි මම මේ කරන්නේ. ඒ වුණාට මම ඉතින් දැන් මොයි දැනුත් කෑ ගැහුවේ දාන්න එපා වීඩියෝස් ගත්තට කමක් නැහැ දාන්න එපා කියනවා. ඉතින් මම දැම්මා. අදට vlog එක මෙතනින් ඉවරයි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඊළඟ vlog එක මම ඉක්මනටම ගේනවා. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙමු. bye. නොදුටු නිල්ලාසේ පාවී